මීළඟට ගරු චතුරංග බේසිංහ නියෝජ්‍යමතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් ලැබෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අපේ රට ආර්ථික බංකොලොත් භාවයකට පත් වෙලා දැවැන්ත ආර්ථික පරිවර්තනයක් කරා ගමන් කරමින් සිටින මොහොතක විශේෂයෙන්ම වර්තමාන රජය දැවැන්ත පියවරක් අරන් තියෙනවා. විශේෂයෙන් මේ නව තීරුබදු ප්‍රතිපත්ති හඳුන්වා දෙන්න. විශේෂයෙන්ම රටක් විදියට ගත්තාම මේක තමයි මම හිතන්නේ මේ කාල වකවානුව තුල එහෙම නැත්නම් මේ දශක කීපය තුල ලංකාවේ ආර්ථිකයේ සිද්ධ වෙන දැවැන්තම වෙනස්කම. මම විශ්වාස කරනවා මේ පිළිබඳ මීට වඩා පුළුල් සාකච්ඡාවක් කතිකාවතක් රට තුල ඇති වෙන්න ඕනේ. මොකද අපි පේන්නේ විපක්ෂයෙන් හැමදාම සිල්ලර මාතෘකා දිනින් දින සිදුවෙන කාරණා ගෙනල්ලා මෙතන කෑකෝ ගැහුවට රටේ මේ සමස්ත පරිවර්තනය ගැන ඇති කරගන්න තියෙන සාකච්ඡාවට එතුමාලට දායක වෙන්න එක්ක අවබෝධයක් නැහැ. එහෙම නැත්නම් මෙච්චර කාලයක් ඒක නොකරපු ඒ වේදනාවෙන් නිසා ඒ වගේ දේවල් ගැන මේගොල්ලෝ කතා කරන්නේ නැහැ. විශේෂයෙන්ම මේ ආර්ථික පරිවර්තනය ලංකාව විතරක් නෙමෙයි විශේෂයෙන්ම වේගෙන් සංවර්ධනය වෙන රටවල් ගත්තොත් එහෙමද මේ සියලුම රටවල් 1980 ඉඳලා 1990 2000 වර්ෂවල කරගත්ත වෙනස්කම්. ඔස්ට්‍රේලියාව නවසීලන්ත වගේ රටවල් 1980 ගණන් වලත්, ඉන්දියාව 1990ත්, වියට්නාමය වගේ රාජ්‍යයන් 2000 මුල කාලයේත්, දකුණු කොරියාව වගේ රටවල් 1990ත් සිද්ධ කරගත්ත වෙනස්කම තමයි මේ තීරුබදු ප්‍රතිපත්ති වෙනස් කරලා ලෝකයට අපනයනය සඳහා තමන්ගේ රට සූදානම් කර ගැනීම. එතකොට මේ ආර්ථිකය කළමනාකරණය කරපු අයට මේ කරගන්න බැරි වෙච්ච දැවැන්ත වෙනස්කම කරන්න ඉතාමත් ශක්තිමත්ව වර්තමාන රජය පියවර අරන් තියෙනවා. එතකොට මේ ටැරිෆ් පොලිසි එක ඇතුළතදී වෙන්නේ විශේෂයෙන්ම අපිට අවශ්‍යතාවයක් තියෙනවා අපේ අපනයන ප්‍රමුඛ ආර්ථිකයක් හදනකොට එක පැත්තකින් ලෝකයේ වෙනත් ආර්ථික නැත්නම් ලෝකයේ වෙනත් වෙළඳ අවස්ථා ළඟා කරගන්න අපිට වෙළඳ ගිවිසුම් වලට එළඹෙන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒක රටවල් අතර වෙන්නත් පුළුවන්, කලාපීයව සිද්ධ වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම අපි ආසැප් ඇග්‍රීමන්ට් එකට යන්න මේ අවස්ථාවේදී උත්සාහ කරනවා. එතනින් අපිට වෙළඳපොළ ලෝක වෙළඳපොළෙන් 30% පමණ විවෘත වෙනවා. ඒතර මේ වගේ වෙළඳ ගිවිසුම් වලට යන්න නම් අපිට මේ ආරක්ෂණ බදු එහෙම නැත්නම් පැරා ටැරිෆ් තියාගෙන ඉස්සරහට යන්න බෑ. ඒ නිසා තමයි අපි තීරණය කරලා තියෙන්නේ මේ පැරා ටැරිෆ් ලංකාවේ කියලා. පැරා ටැරිෆ් කියලා කියන්නේ ආනයන රේගු බද්දට අමතරව තවත් අමතරව පනවන බදු. මේ අමතරව පනවන බදු සෙස් බද්ද සහ පැල් බද්ද තමයි ලංකාවේ තියෙන්නේ. ඉතින් සමහර ක්ෂේත්‍රවල මේ සෙස් බද්ද නිසා ආනයනය කරන භාණ්ඩවල 80% දක්වා බදු ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙනවා. එතකොට මේ සෙස් බද්ද ඉවත් කරන කාලානුරූපීව මේක ඉවත් කරන්න රජය තීරණය කළා තියෙනවා. ඒ අනුව ලංකාවේ සෙස් බද්ද 2029 වෙනකොට සම්පූර්ණයෙන් ඉවත් වෙනවා. ඒතර පැල් බද්ද 2028-29 හරහා ඉවත් වෙනවා. මේකෙන් අර පැරා ටැරිෆ් අයින් වුණාම අපිට ලෝක වෙළඳ ගිවිසුම් වලට යන්න අවස්ථාව උදා වෙනවා. ඒතර මේ වෙනස්කම අපි සිද්ධ කරන්නේ කාරණා දෙකක් නිසා. එකක් තමයි මේකෙන් අපිට ලෝක වෙළඳපොළ විවෘත වෙනවා වගේම අපේ ආනයනික අමුද්‍රව්‍ය සහ යෙදවුම් වල මිල ගණන් අඩු වෙනවා. මේකෙන් විශේෂයෙන්ම අපේ විවිධ ක්ෂේත්‍රවල ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ භාණ්ඩවල මිල ගණන් ඉහළ යන ප්‍රධානම හේතුවක් තමයි මේ තියෙන සෙස් බද්ද. ඉතින් එතකොට මේ ක්‍රියාවලිය ඇතුලේ අනික් පැත්තෙන් අපි ගේන වෙනස්කම තමයි සරල බදු ක්‍රමයක් ඇති කරන එක. ඒතර මේ මහත්තුරු සංකීර්ණ කරලා බදු මගහරින්න, පැහැරහරින්න, බදු අහිමි වෙන්න ඉඩ සලසලා තිබ්බ ආර්ථිකයක් සංවිධිත කරගෙන යමින් අපි උත්සාහ කරනවා සරල බෝඩ ටැක්ස් එකක් එහෙම නැත්නම් තීරු බදු ප්‍රතිපත්තියක් ගේන්න. ඒ නිසා මේ වෙනස්කම ඇතුළතදී 4 බෑන්ඩ් ටැරිෆ් ස්ට්‍රක්චර් එකට අපි යනවා. ඒ කියන්නේ 0%, 10%, 20%, 130 කියන ඉතාමත් සරල ආනයනික බදු ප්‍රතිපත්තියකට යනවා. එතකොට ලෝකයේ අපනයන කරුවෝ, නිෂ්පාදන කරුවෝ, ආනයනය කරන අය මේ සියලු දෙනාම දන්නවා ලංකාවත් එක්ක ආයෝජකයෝ ලංකාවත් එක්ක ගනුදෙනු කරනකොට මෙන්න මේ භාණ්ඩ වර්ගවලට 0%යි. මේ භාණ්ඩ වර්ගවලට 10%යි. මේ භාණ්ඩ වර්ගවලට 20%යි. මේ භාණ්ඩ වර්ගවලට 30%යි කියලා ලෝකයේ සම්මත එකඟ වෙච්ච
ක්ලැසිෆිකේෂන් එකක් අනුව භාණ්ඩ වර්ගීකරණයක් අනුව අපි සරල බදු ප්‍රතිපත්තියකට යනවා. ඒතර මේ දශක ගාණක් මේ රටේ සිද්ධ කරගන්න බැරි වෙච්ච කාරණාවක් තමයි අපි සිද්ධ කරන්නේ. එතකොට මෙතනදී ඉතාමත් පැහැදිලිව යෙදවුම් ආමුද්‍රව්‍ය වලට යෙදවුම් භාණ්ඩ වලට අඩු බදු ප්‍රතිශතයකුත් පරිභෝජන භාණ්ඩ වලට 20%ත් සුකෝපභෝගී භාණ්ඩවලට 30% හෝ ආරක්ෂණයක් ලබා දෙන්න ඕන කර්මාන්තවලට 30% දක්වා රජයට හැකියාව තියෙනවා මේ බදු අඩු වැඩි කරගන්න. එතකොට මෙතනින් අමතරව මේ බද්දට අමතරව එතකොට ඉදිරියට මේ පැරා ටැරිෆ් එහෙම නැත්නම් සෙස් හෝ පැල් කියන බද්දක් අදාළ වෙන්නේ නැහැ. එතකොට මේ නිෂ්පාදන කර්මාන්තවලට මේ දීලා තිබ්බ ආරක්ෂාව කෙමින් අරන් යනකොට මේ රටේ වෙලා තිබ්බ නැති ප්‍රතිපත්තිමය ගැටලු ටිකක් තියෙනවා ආනයන අපනයන සම්බන්ධයෙන්. විශේෂයෙන්ම අපේ දේශීය කර්මාන්තකරුවන්ගේ ශක්තිමත්භාවය පුළුල් කරගන්න මේගොල්ලන්ට බැරි වුණා මේ රටේ ආනයනික භාණ්ඩවලට සම්මතයන් පිහිටව ගන්න. ඒ කියන්නේ ස්ටෑන්ඩඩ්ස්. එතකොට අපි මේ ආණ්ඩුව මේ අවුරුද්ද ඇතුළත අපි ආනයනික භාණ්ඩ විශේෂයෙන්ම මේ සෙස් බද්ද ඉවත් වෙන භාණ්ඩ වර්ගවලට අපි සම්මතයන් ස්ටෑන්ඩඩ්ස් පිහිටවලා ඒ ස්ටෑන්ඩඩ්ස් වලට අඩුයි නැත්නම් ඒ ස්ටෑන්ඩඩ්ස් අනුව තමයි ආනයනය කරන්න හැකියාවක් ලැබෙන්නේ. ඒ වගේම තමයි අපේ රටවල් අපි වගේ රටවල් වලට වෙනත් රටවල් වලින් භාණ්ඩ පිරිවැයට වඩා අඩු මිලට සම්පාදනය කරනවා එහෙම නැත්නම් සපයනවා. ඒකට අපි කියනවා ඩම්පින් කියලා. එතකොට අපි ගිය අවුරුද්දේ සම්මත කරගත්ත ඇන්ටි ඩම්පින් පනත භාවිතා කරලා අපේ කර්මාන්තකරුවන්ට දැන් අවස්ථාවක් තියෙනවා. උන් හිතනවා නම් යම්කිසි රටක් යම්කිසි ආනයනකරුවෙක් පිරිවැයට වඩා අඩු මුදලට මේ රටට භාණ්ඩ ගේනවා කියලා. ඒ සඳහා අපිට නව බද්දක් පනවන්න හෝ ඒ භාණ්ඩ තහනම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා බදු ගෙවන්න නැතුව අදාළ බදු ගෙවන්න නැතුව අපේ රටට විවිධාකාරයෙන් භාණ්ඩ එනවා. ඒ සඳහා රේගු දෙපාර්තමේන්තුව කටයුතු කරමින් යනවා ඒවා අඩු කරන්න. නමුත් ඒවා තාම ලංකාවට එනවා විවිධාකාරයෙන්. ඒ නිසා අපි කර්මාන්ත අමාත්‍යාංශයත් රේගු අධිකාරියත් ඊළඟට ආදායම් දෙපාර්තමේන්තුවත් අපි සියලුම දෙනා එකතු වෙලා බෑක්වර්ඩ් ඔඩිට් කියන ක්‍රියාවලිය පටන් ගන්නවා. ඒ නිසා මෙතනින් පස්සේ කවුරු හරි භාණ්ඩයක් විකුණනවා නම් ඒ භාණ්ඩය විකුණන්න කොහෙන්ද ආවේ කියලා කියන්න වෙනවා. නැත්නම් කඩේ සීල් වෙනවා. ඒ නිසා තමන්ගේ භාණ්ඩයක් ගත්තොත් සැපයුම්කරු කවුද කියලා අනිවාර්යෙන් තොරතුරු තියාගන්න ඕනේ. ඒ සැපයුම්කරු ආනයනික සැපයුම්කරුවෙක් නම් එයා කොහොමද බදු ගෙව්වේ කියන බෑක්වර්ඩ් ඔඩිට් ට්‍රේල් එක පටන් ගන්න. ඒ නිසා මේ වගේ ක්‍රියාවලි මේ අය කරපු නැති නිසා තමයි අපේ නිෂ්පාදන කර්මාන්තමේ සෙස් බද්ද සහ පැල් බද්ද යටතේ ආරක්ෂාවක් ලබාගෙන තිබ්බ. ඉතින් ඒ කර්මාන්තකරුවන්ගෙන් ඇහුවම මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා නම් තමන්ගේ කර්මාන්තය පවත්වාගෙන යන්න හැකියාවක් තියෙනවා. පළදායිතාව වැඩි කරගෙන ජාත්‍යන්තරයට ගැලපෙන මොකද දේශීය වෙළඳපොළක් කියලා තව ඉස්සරහට නැහැ. ලෝක වෙළඳපොලේ තමයි අපි තරඟ කරන්නේ. ඒ නිසා දේශීය වශයෙන් කරත් ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් තියෙනවා. බොහොම ස්තුතියි. ලෝක වෙළඳපොළට තරඟ කරත් අපිට පුළුවන් වෙන්න ඕනේ පළදායිතාවෙන් ඉහළ ලෝකෙත් එක්ක තරඟ කරන්න පුළුවන් භාණ්ඩ නිෂ්පාදනය කරන්න. ඒ සඳහා රජයක් විදියට මේ කර්මාන්ත වලට මැදිහත් වීමක් අපි කරනවා. ඉතින් ඒ නිසා මේ භාණ්ඩ තීරු බදු ඉවත් කිරීමේ යම්කිසි අපි තෝරාගත් තීරු HS කෝඩ්ස් ප්‍රමාණයක් 107ක් පමණ මේ අවුරුද්දේ නැතුව ලබන අවුරුද්දේ ඉඳලා 25% ලෙසට අනෙකුත් ඒවා මේ අවුරුද්දේ 50%ක් සහ ඊළඟ අවුරුද්දේ 25% ලෙසටත් මේ තීරු බදු මේ එළියට මේ ඉවත් කිරීම සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ දිශානතියට තමයි රට ගමන් කරන්නේ. ඉතින් මේ දිශානතිය ඇතුලේ මේ දැවැන්තම පරිවර්තනය අපේ ආර්ථිකයේ සිද්ධ වෙන්නේ. ඉතින් මේ දැවැන්ත පරිවර්තනයට දේශීය නිෂ්පාදකයා අපනයනකරු මේ සියල්ලම දායක වෙලා අපිට ශක්තිමත් අපනයන ආර්ථිකයක් ලෝකේ වෙළඳ දාමයන් වලට එකතු වෙන්න පුළුවන් ආර්ථික පද්ධතියක් නිර්මාණය කරගන්න තමයි රජයේ වැදගත්කම. මේ සඳහා අවශ්‍ය කරන සහාය අපිට ලෝක බැංකුවෙන් ලැබෙනවා. ඒ සඳහා අපි සාකච්ඡා කරලා දේශීය කර්මාන්තකරුවන්ගේ ගැටලුත් අපි ඉදිරිපත් කරලා තමයි මේ ක්‍රියාමාර්ගය මුදල් අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය සහ වෙළඳ අමාත්‍යාංශය එකතු වෙලා ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේ නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට යෙදවුම් අමුද්‍රව්‍ය අඩුවීම තුලින් දැවැන්ත ශක්තියක් ඉදිරියට ලැබෙයි. ඒ වගේම අවසාන වශයෙන් මම සඳහන් කරන්න ඕනේ මේ අය පාර්ලිමේන්තුවේ පවා කිව්වා අප රහිත ණය දෙන්නේ කොහොමද කියලා. ඉතින් අපි රජයක් විදියට අපි කියන්න කැමති මේ අවුරුදු එකමාර ඇතුළත ඊයේ ජාතික සුරකුම් ආයතනය ක්‍රෙඩිට් ගැරන්ටි ඉන්ස්ටිටියුෂන් එක අහනහා 2000 වෙනි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාසායකයාට ණය ලබා දුන්නා. ඉතින් අපි හිතනවා ඒක ජයග්‍රහණයක් කියලා. ඒ ක්‍රියාමාර්ගය තව තවත් පුළුල් වෙලා තියෙනවා. අපිට පුළුවන් වෙයි ඉදිරියට තව 2000කට පමණ ව්‍යවසායකයන් අපකර රහිතව සුරකුම්පතක් හරහා
ණය ලබා දෙන්න. ඉතින් මේ ආර්ථිකය ශක්තිමත්ව ඉදිරියට යනකොට දරිද්‍රතාවය අඩු වෙනකොට ඒ දරිද්‍රතාවය අඩු වෙලා රැකියාව උත්පාදනය වෙනකොට අන්න එතනින් තමයි මේ මද්ද්‍රව්‍ය වලට තියෙන ඉල්ලුම අඩු කරගන්න පුළුවන්. ඉතින් අපි ක්‍රියාත්මක වෙන්නේ දිගු කාලින සැලැස්මක් ඇතුලේ. එතකොට අපේ හිරගෙවල් වල සෙනග වැඩි නම් ඒ වැඩි වෙලා තියෙන මේ මහත්තුරු හදපු අපේ තරුණ දරුවෝ මේ මහත්තුරුන්ගේ බලය පවත්වාගෙන යන්න දුප්පත්කමයි මද්ද්‍රව්‍යයි තමයි මේගොල්ලෝ පාවිච්චි කරේ. ඒ දෙකම අපි තුරන් කරලා ආර්ථිකය ශක්තිමත් වීම තුල මද්ද්‍රව්‍ය වලට තියෙන ඉල්ලුම අඩු කරලා අපේ දරුවන්ගේ ජීවිත බේර ගන්න අපි ක්‍රියාත්මක වෙනවා කියන මතක් කරලා මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.